පඬුවස්නුවර අභයගිරි ප්‍රජා සේවා පදනමේ 263 වෙනි ශ්‍රමදානයයි මේ ආරම්භ වෙන්නේ. වෙනද වගේම ශ්‍රමදානය ආරම්භ කළේ ශ්‍රමදානයට සම්බන්ධ වෙච්ච හැම දෙනාටම කරුණු කාරණා පිළිබඳව පැහැදිලි කරලා ඒ වගේම කරන කටයුත්තේ අගේ වටිනාකම පිළිබඳව මන අවබෝධයක් ලබා දීලා. මේ ශ්‍රමදානය දියත් වෙන්නේ ආරච්චි කට්ටුවේ සද්ධානන්ද ජාතික පාසලේ ගංවතුරට අහුවෙලා විනාශයටපත් වුණා. එම පාසල යලි නගා හිටවීම වෙනුවෙන් පාසලේ පිරිසුදු කිරීම කටයුතු වලට සම්බන්ධ වෙමින්. ඉතින් අපේ විදුහල්පතිතුමා අතුල මංචනායක මහත්මයා මූලිකත්වයේ ගත්තා. එතුමා අපට අවශ්‍ය උපදෙස් ටික ලබා දුන්නා. ඒ වගේම එතුමා ළඟ හිටියා මේ වැඩසටහන පුරාම දවස පුරාම අප්‍රමාණ කැපකිරීමක් කළා මේ කටයුතු කරන්නට. අපි ශ්‍රමදානය වෙනුවෙන් බැකෝ ට්‍රැක්ටර් මේ සියල්ලත් රැගෙන තමයි ගමන්ට එකතු වුනේ. ඉතින් සුපුරුදු විදිහට අපේ කණ්ඩායමේ කුඩා කණ්ඩායම් බෙදීම ආරම්භ කළා. අපි සාර්ථක ශ්‍රමදානයක් දියත් කරන්නේ හැමදාම ඉන්න කණ්ඩායම කුඩා කණ්ඩායම් බවට පත් කරමින්. වගේම කුඩා කණ්ඩායමට අදාළ නායකත්වයක් පත් කරලා අදාළ වැඩ කටයුත්තේ වගකීම නායකයන්ට පවරලා කණ්ඩායමත් එක්ක අදාළ වැඩසටහන නිමා කරන්නට ඒගොල්ලන්ට කටයුතු සිදු කරනවා. ඉතින් මේ උපදෙස් අනුව හැම පුද්ගලයෙක්ම තම තමන්ට අදාළ කොටස සිද්ධ කරන්නේ තමන්ට බාර දුන්න කණ්ඩායමත් එක්කයි. අපි අවශ්‍ය කරන උපකරණ සියල්ල රැගෙන ගියේ මේ ශ්‍රමදානය සාර්ථක කරගන්න වගේම පාසලට බරක් නොවෙන්නයි. ඒ අනුව උමනා කරන අමුද්‍රව්‍ය සියල්ලම රැගෙන ගියා. උයන්න පියන්න අවශ්‍ය කරන දේවල්, ඒ වගේම ශ්‍රමදානය දියත් කිරීම සඳහා උමනා කරන අවශ්‍ය ද්‍රව්‍ය, උපකරණ මේ සියල්ලම රැගෙන තමයි අපි ශ්‍රමදානය දියත් කරන්නට වටපිටාව සලසා ගත්තේ. ඒ කණ්ඩායම අතර තවත් එක කණ්ඩායමක් මේ වැඩ කටයුතු පවරනවා. ඒගොල්ලන්ට තම තමන්ගේ කොටස් පිළිබඳව වගකීම් පවරනවා. පාසලේ පිරිසිදු කිරීම කටයුතු ආරම්භ කළා. ඒ ආරම්භ වුණේ වටපිටාව පිරිසිදු කරමින්, විශේෂයෙන්ම තනකොළ වගේම වැවිලා තිබෙන කැලේ කපා පිරිසිදු කිරීමේ කටයුතු එක කණ්ඩායමක්, එක පිරිසක් ඒ වෙනුවෙන් යොමු වෙලා මේ කටයුතු බොහොම දින සිද්ධ කළා. මේ වර්ෂාවට වගේම ගංවතුරට අහුවෙච්ච ඒ නිසාම කැඩිලා ගිය අබලන්ඩු විද්‍යාකාරී පේමන්ට් එක. මේ පේමන්ට් එක සම්පූර්ණ ගලවන්න සිද්ධ වුණා. ඒ තරම් විශාල වතුරක් ඇවිල්ලා තිබ්බා. ඉතින් පේමන්ට් එක ගලවලා සම්පූර්ණයෙන්ම අලුතෙන්ම සකස් කළ යුතුව තිබ්බා. අද අපි පේමන්ට් එක සකස් කිරීමේ කටයුත්තට සම්බන්ධ වුණේ නැහැ. මොකද අපිට මේක වටේම ගලවලා හදාගෙන එනකොට අස්කරන් එනකොට කාලය මදි වුණා. ඒ වගේමයි අලුතෙන් පේමන්ට් එක දමන්න උවමනා කරන අමුද්‍රව්‍ය සකස් කරලා තිබෙන්නේ නැහැ, සපිරලා තිබෙන්නේ නැහැ. ඒ නිසා අපි සිද්ධ කළේ වටේ පේමන්ට් එක ගලවලා ඒ අබලි ද්‍රව්‍ය වගේම අපද්‍රව්‍ය සියල්ලම ඉවත් කළා. අදාළ ස්ථානයෙන් විශේෂයෙන්ම පාසල් භූමියෙන් ඉවතට අපි පත් කරා. මේ කණ්ඩායමේ තිබ්බ වගකීම එයයි. මේ පිරිසට පැවරලා තිබ්බේ ඒ කටයුත්ත පමණයි. මේ අය දවස පුරාම මේ සියලුම දේවල් වගකීමෙන් තම තමන්ට පැවරිච්ච කර්තව්‍යයන් වගකීමෙන් යුක්තව නොපිරිහිලා ඉටු කළා. මේ මිටු කරමින් පාසලේ විද්‍යාගාරයේ පැත්ත බොහොම පිරිසිදුව තබා ගන්නට ඒ වෙනුවෙන් ශ්‍රමය දානය කළා. පිරිස් හැමෝම සම්බන්ධ කරගෙන
මේ අපේ අනිකුත් කණ්ඩායම මේ කණ්ඩායමට පැවරුණ විශාල වගකීමක්. ඒ තමයි පාසලේ වතුරට යට වුණාන් පසුව මිදුල් සියල්ලම හාරගෙන ගලවගෙන ගිහින් තිබ්බේ. ඇත්තට මේ පාසලේ වැට අසල මේ ඉන්නේ. පාසලේ වැට පාසල වටේම ගලවිලා ගිය වතුරට. ඉතින් මේ වතුරට හාරගෙන ගිය මිදුල සකස් කිරීමේ කටයුත්ත මේ කණ්ඩායමට පැවරුණා. ඒ අනුව මේගොල්ලන්ට මේ වලවල් ඒ වගේම හාරගෙන ගිය තැන් සම්පූර්ණයෙන්ම පිරවිය යුතු වෙනවා. ඒ වෙනුවෙන් පරණ කොන්ක්‍රීට් පතුරු ඒ වගේම සිමෙන්ති පතුරු ගල් ගෙනල්ලා සම්පූර්ණම මිදුලට කොටසක් පුරවලා ඒ වගේම ඒකට වුමනා කරන අනිකුත් ද්‍රව්‍ය විශේෂයෙන්ම වැලි සපයාගෙන අපි කටයුතු කළේ. මේ වෙනුවෙන් අපේ බැකෝ යන්ත්‍රය යොදවගෙන විදුහල්පතිතුමාගේ මැදිහත්වීම යටතේ විදුහල්පතිතුමා අවශ්‍ය කරන වටපිටාව හදලා දුන්නා. එතුමා හදලා දුන්න සකස් කරලා දුන්න වටපිටාවත් එක්ක අපි අදාළ තැන් වලින් වැලි සපයාගෙන ඒවා බැකෝ යන්ත්‍රයෙන් ට්‍රැක්ටර් වලට පුරවාගෙන පාසලට රැගෙන ඇවිල්ලා වලවල් ටික වහලා තුනී කරලා ලස්සන මිදුලක් අපි නිර්මාණය කළා. මේ සෝදාගෙන ගිය බොරළු පස් ඒව නැවත අදින්න සිද්ධ වුණා. මිදුලට තිබ්බ තැන් වලට ඇදලා තමයි තරමක් පිරවීම සිද්ධ කළේ. මිදුල් යථා තත්ත්වයට පත් කරන්නට කටයුතු සැලසුම් කළේ. ඉතින් මේ ටිකක් බොහොම දුරින් තමයි අපි මේ වැලි ටික පටවගෙන කපාගෙන ආවේ. බොහෝ දුෂ්කරතා වින්දා ඒ කටයුත්ත සිද්ධ කරන්නට. ඉතින් රැගෙන ඇවිල්ලා මේ විදිහට මිදුලට දාලා වැලි තුනී කරලා ලස්සන මිදුලක් වගේම පෙර තිබ්බ වගේම ලස්සන මිදුලක් බවට පත් කරන්නට අපි හැමෝම විශේෂයෙන් මේ කණ්ඩායම එකතු උපාදා වුණා. හැමෝම පුදුම සාමූහිකත්වයකින් වැඩ කළා. මොකද පාසල කියන හැඟීම පොදු හැඟීම වගේම දරුවන්ට අධ්‍යාපන ලබා දෙන්න උවමනා කරන වටපිටාව හදන්න ඕන කියන හැඟීම හැමෝම තුළ තිබ්බා. ඒ හැඟීමත් එක්ක හැමෝම බොහොම ලස්සනට ඒ වගේම උවමනාවෙන් වැඩ කටයුතු කළා. ශ්‍රම දානයේ යෙදුණා. ඇත්තටම වැඩසටහන නිමා වුණාන් පසුව බලන්න කොයිතරම් ලස්සනද මේ මිදුල. ඒ වගේම බොහොම පිළිවෙලක් මලුවක් වගේ බොහොම ලස්සනට මිදුල සකස් කරගන්න අපට පුළුවන්කම ඇති වුණා. මේ වතුර පාරේ සැරට ගොඩනැගිලි අතරේට පස් හිර වෙලා බොරළු හිර වෙලා අපට සිද්ධ වුණ අයුවත් අදින්න. මේ අන්කණ්ඩායමට පැවරුනේ පාසලේ ඩෙස්ක් පුටු ආදී සියල්ලම උපකරණ පිරිසිදු කිරීම. ඇත්තටම සියලුම ඩෙස්ක් පුටු වල මඩ තැවිරලා තිබ්බේ. පොද පන්ති කාමර වලට අපු වතුර එහෙමම බහැලා යනකොට විශාල මඩ තට්ටුවක් රොන් මඩ තට්ටුවක් ඉතුරුණා. අඩි 7ක් තරම් උසට වතුර පාර තිබ්බා පාසල ගිලගෙන. ඉතින් මේ ඩෙස්ක් පුටු සියල්ලම සුද්ධ කළ යුතුයි. අපි කට්ටිය
එකතු වෙලා ඒ කටයුත්ත හරි වමනාවෙන් සිද්ධ කළා. බොහෝ උපකරණ නැවත ප්‍රයෝජන ගන්න පුළුවන්කමක් නැහැ. සම්පූර්ණම ශාලාවල් සුද්ධ කරන්නට වුණා. ඒ තරම්ම මහා විශාල මඩ තට්ටුවක් තිබ්බේ. සියලුම උපකරණවල මහා විශාල මඩ තට්ටුවක්. දරුවන්ට ලස්සනට නැවත අකුරු කරන්නට වටපිටාව හදන්න ඕනේ. දරුවන්ට මේ වෙෂණය පිළිබඳව මහ ලොකු නොදන්නාට දරුවෝ නැවත පාසලට එනකොට මේ සියල්ලම බොහොම ලස්සනට තියෙන්න ඕන. එතකොට ඒ වුන්ට නැවුම් බලාපොරොත්තුවක් ඇති වෙන්නේ. වගේම අලුත් බවක් ඇති වෙන්නේ. ඒ අලුත් බව දරුවන්ට ලං කරලා දෙන්න, ළඟා කරලා දෙන්න. ඒ වගේම දරුවන්ට අලුත් බලාපොරොත්තු ඇති කරගෙන පාසලේ අධ්‍යාපනය ලබන්නයි මේ අපේ වෙහෙසීම, ඒ වගේම මේ අපේ මහන්සිය. එතරේ අපේ කුඩා කණ්ඩායම් වල තවත් එක කණ්ඩායමක් මේ සනීපාරක්ෂක පද්ධතියේ යටිතල පහසුකම් පද්ධතිය පිරිසිදු කිරීම මේ ඔක්කොම මඩ ගිහින් සවුත් වෙලා තිබ්බේ, නරකලා තිබ්බේ. ඉතින් තීන්තා ලේප කරලා බිත්ති නැවත බොහොම ලස්සන කරලා අලුත් බවක් ඇති කරන්නට ලොකු වෙහසක් අරගත්තා. එවෙනුවෙන් විදුහල්පතිතුමා මැදිහත් වුණා. ඇත්තටම මේ උමනා කරන අමුද්‍රව්‍ය විශේෂයෙන්ම තීන්ත සියල්ලම අරන් දුන්නේ අපේ විදුහල්පතිතුමාගේ මූලිකත්වයෙන්. එතුමා අවශ්‍ය කරන ප්‍රතිපාදන වෙන් කරලා තිබ්බා. ඉතින් අපට තිබ්බේ අපේ අමුද්‍රව්‍ය යොදාගෙන උපකරණ තින්සල් යොදාගෙන තීන්තාලේප කිරීමේ කටයුත්ත ලස්සන්ට සිද්ධ කිරීමට. ඒ කටයුත්ත මේ කණ්ඩායම විසින් සිද්ධ කළා මනාව බොහොම ලස්සනට සිද්ධ කරලා වගේම පිරිසිදු කරලා මුළු යටිතල පහසුකම් පද්ධතියම මේ ගොඩනැගිලි මඩ සෝදලා, පිටි සෝදලා, බිම සෝදලා හරි ලස්සනට නිමාවක් දකින්න පුළුවන් වෙන්න තමන්ගේ ශ්‍රමය කැප කළා. මේ කණ්ඩායම තමන්ට පවරපු කටයුත්ත බොහොම හොඳින් අනිත් කණ්ඩායම් වගේම මනාකොට ඉටු කළා. ඒ වගේම
පාසල අවට මිදුලට තිබ්බ බොහෝ අපද්‍රව්‍ය ඉවත් කරන්නට මේ යන්ත්‍රය අපට ප්‍රයෝජනවත් වුණා. සමහර තැන් අපට උදැල්ලෙන් සිද්ධ කරන්න අපහසුයි, අමාරුයි. ඒ වෙනුවෙන් මේ යන්ත්‍රය යොදාගෙන ලස්සනට පාසල් පද්ධතියේ පරිසරය නිර්මාණය කරන්න හැකි වුණා. ඒ වගේමයි යටිතල පහසුකම් පද්ධතිය කියන්නේ වැසිකිලි කැසිකිලි පද්ධතියේ දොරවල් වතුර පාරවල් සැරට ගලවගෙන ගිහින් තිබ්බේ. ඒවා නැවත පිළිසකර කළ යුතු වුණා. ඒ වෙනුවෙන් අවශ්‍ය ද්‍රව්‍ය රැගෙන ඇවිල්ලා විදුහල්පතිතුමා තමයි මේ වෙනුවෙනුත් අනුග්‍රහය දැක්ුවේ මේ අවශ්‍ය කරන අමුද්‍රව්‍ය ගේන්න. ඉතින් ඒවා ගෙනල්ලා අපේ කණ්ඩායමේ සම්පත්දායකයෝ මේ හැම දෙයකටම අපේ සම්පත්දායකයෝ ඉන්නවා. ඒ වගේම එක එක ක්ෂේත්‍රවල හැකියාවන් දක්ෂතාවයන් තියෙන කට්ටිය ඒගොල්ලන්ගේ වෘත්තියක් හැටියට කරගෙන යන පිරිස අපි අතර ඉන්නේ. ඉතින් ඒ අය එකතු වෙලා තම තමන්ගේ කොටස් හැම එකක්ම සියල්ල සාර්ථක වෙන විදිහට සිද්ධ කරන්නට යෙදුණා. එතකොට තමයි වැඩසටහනක් බොහොම ලස්සනට සාර්ථකව සිද්ධ කරන්න පුළුවන්කම ඇති වෙන්නේ. ඉතින් වැඩසටහන පුරාවට මේ ශ්‍රමදානය සාර්ථක කරගන්න බොහෝ දෙනෙක් උදව් උපකාර කළා. ඒ උදව් උපකාර අතරේ ප්‍රතිපහසුකම් සැපයීම, ආහාර පාන ලබා දීම, ඒ වගේම තේපැන් සංග්‍රහයට කටයුතු කිරීම මෙවනම් අඩුවක් පාඩුවක් තිබෙන්නේ නැහැ. හැමදාම අපේ ශ්‍රමදානයක ආහාර පාන ලබා දීම, කෑම බීම ලබා දීම නම් අඩුවක් වෙන්නෙම නැහැ. ඉතින් උයන පිහින කණ්ඩායමක් අර වැඩ කරනවා වගේම උයන පිහින කණ්ඩායමක් වෙනම ඒගොල්ලන් කාර්යය කරනවා බොහොම කැපකිරීමෙන්. අනිත් අයගේ කුසගිනි පුරවන්න උවමනා කරන වටපිටාව හදනවා. එහෙම හදලා දවසේ වැඩ කරපු අයට බත සකසමින් වගේම ආහාර පාන සකසමින් මේ කණ්ඩායම හැමදාම කටයුතු කරනවා බොහොම කැපකිරීමෙන් යුක්තව. ශ්‍රමදානය නිමා කරන්න කාලය ටික එළඹුණා. ලැබිලා අවසන් වශයෙන් අපේ ගරු විදුහල්පතිතුමාගේ ස්තුති කතාව මේ වෙනුවෙන් ලොකු රුකුලක් වුණා. එතුමාගේ ස්තුති කතාවෙන් තමයි අපේ වැඩසටහන නිමා වෙන්නේ. ඉතින් 263 වෙනි ශ්‍රමදානය මේ විදිහට නිමාවටපත් වෙනවා. අපි යලි මුණ ගැහෙන්නේ 264 වෙනි ශ්‍රමදානෙන් ඒ ඓතිහාසික අබේගිරි ස්තූපයේ. ඉතින් හැමදිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. අපි යලි හම්බෙමු. ඔබ හැමදිනාටම තෙරුවන් සරණයි. අද දවසේ අපේ විද්‍යාලයේ උදෑසන සිට මේ දක්වා ඔබ පැමිණලා ඉතාමත් අනගිබවනීය සේවයක් අප වෙනින් ඉටු කළා. ඇත්තරම කිසිම කෙනෙක් නිකරුණේ කාලය ගත කරේ නැහැ. හැම කෙනෙක්ම තමන්ට පුළුවන් උපරිම ශක්තියෙන් කටයුතු කරලා අපේ දරුවන්ට නැවත පාසල් එන්න පුළුවන් විදිහට මේ බිම සකස් කළා. අපේ හාමුදුරුවෝ කිව්වා වගේම විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා මම